සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. අද ජනවාරි 18 වෙනි ඉරිදා මම උදෙන්ම ආවා වත්තපල්ලෙහාට. ගහ ලස්සනයි. අද දුව දහම් පාසල් ගියේ නෑ. ඒ නිසා අපි දෙන්නම වත්තපල්ලෙහාට ආවා උදෙන්ම. අපේ ගේ ඉස්සරහා තියෙන පන්සලේ දහම් පාසලේ ගාථා කියන සද්දේ තමයි ඔයාලට ඇහෙන්නේ. අද උයන්න හදිස්සියකුත් නෑනේ. ඒ නිසා අපි දෙන්න උදෙන්ම චුට්ටක් වෙල පැත්තට ආවා. දුව මල් ටිකකුත් ඇහිඳගෙන ආවා වතුර භාජනයක දාලා තියාගන්න ඕනි කියලා. මම කෑම හදන අතරේ දුව මල් ගස් ටිකට උදේම වතුර දැම්මා. මේ වෙලාවේ පුතාට ගණන් ඔන්ලයින් ක්ලාස් එකක් යනවා. එයාලගේ පන්තියේ කවුරුත් දහම් පාසල් එන්නේ නැහැ මේ දවස් ටිකේ විභාග නිසා. එයත් ගියේ නෑ අද. සෙනසුරාදා අපි වත්ත ගොඩක් සුද්ධ කරලා ඒවා කරපු නිසා වත්තේ වැඩ නෑ. අද කරන්න හිතාගෙන ඉන්නේ අවුරුදු 30ක් විතර පරණ පිගන් රාක්කයක් තියෙනවා. ඒ වුණාට හොඳ හයියයි. ඒක පොඩ්ඩක් රිපෙයාර් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. උයලා උදේට කාලා ආයි දුවයි මායි ගියා පල්ලෙහා ඒ දණ්ඩ පැත්තට ගිහිල්ලා එන්න. මොකද අර මේ චූටි වසුපැටියෙක් ඉන්නවා එයාව බලන්න තමයි ගියේ. තාම එයාව එක්කන් ඇවිල්ලා නැහැ. එනකන් අපි දෙන්න පොඩ්ඩක් මේ ඒ දණ්ඩ දිගේ එහාට මෙහාට යන්න පුරුදු වුණා. ඇයි? අද අලුත් අවුරුද්දට ළමයි බඳව ගන්න උත්සවයක් දහම් පාසලේ තියෙනවා. ඒ සද්දේ තමයි මේ ඇහෙන්නේ. වැල තියෙන නිසා යන්න ලේසි. එනකොට වැල නැහැනේ. එතකොට අමාරුයි. එන්න අමාරුයිනේ. තාම චූටි වසුපැටිය ආවේ නෑ. හරිනම් මේ වෙනකොට ගෙනහල්ලා බඳින්න ඕනි. මේ ගෙදරත් ඒ හැටි දැන් වැඩක් නැති නිසා දුවයි මායි පල්ලෙහාටම වෙලා හිටියා. මහත්තයා පිගන් රාක්කේ වැඩේ කරන්න පටන් ගන්නකොට අපිට අඬ ගහන්නම් කිව්වා. එතකන් අපි දෙන්න මෙතනට වෙලා ඉන්නවා. පුතාගේ පාඩම් වැඩ නිසා මෙයාව චුට්ටක් ගේ ඇතුලේ නැතුව එළියෙන් තියාගන්න ඕනි. මෙයා නැත්තම් කටරක වගේ කියවනවනේ. එතකොට එයාට කේන්ති යනවා. ඒ නිසා මේ පොඩ්ඩක් එළියට වෙලා ඉන්නේ මෙයා. ඉතින් වතුරක දාලා තියමුකෝ. ඔක හවස් වෙනකම් තියෙයිද බලන්න ලස්සන. තාම ගහේ නම දන්නේ නැහැනේ. තාත්තා දන්නේ නැහැ. තාම අපිට මේ ගහේ නම හොයාගන්න බැරි වුණා. හරිම ලස්සනයි. මේ චූටි සත්තුත් ඇවිල්ලා පැණි බොනවා. ගොඩාක් චූටි සත්තු ඉන්නවා. මේ දුව මල් ටික ගෙනහිල්ලා ගෙදර වතුර භාජනයකට දාලා තිබ්බා ඉස්සරහෙන්. මහත්තයා පිගන් රාක්කේ වැඩේ පටන් අරගෙන මුලින්ම අර පරණ තියෙන තීන්ත ගාපුවා යන්න මේ වැලි කඩදාසියකින් සූරනවා. කොච්චර පරණ වුණත් මේක අයින් කරන්න හිතෙන්නේ නැහැ. මොකද හොඳ හයියයි. මේ මලකඩ කාලවත් නැහැ. කම්බි එහෙම කැඩිලා නැහැ. හොඳට බැලන්ස් එකේ තියෙනවා. හෙල්ලෙන්නේවත් නැහැ. ඒ නිසා තීන්ත ටිකක් ගාලා ගන්න හිතුවේ. මොකද අපි දැන් අලුතෙන් මේ වගේ තියෙන එකක් ගත්තට ඒවා වැඩි කල් තියාගන්න බෑ. අවුරුදු 3-4ක් යනකොට ඒවා කැඩිලා යනවනේ. අද ඉරිදා දවසක් නිසා නංගිත් ගෙදර. එයා උදෙන්ම රෙදි ටික හොදලා වන්නනවා. මහත්තයා ඒ වැඩේ කරන අතරේ මං අපිට බොන්න මේ හබල පෙති වලින් කැඳ එකක් හැදුවා. නිතරම මම මේක හදනවා. හොඳට ඉඟුරු සුදු ලුණු දාලා හැදුවේ. හරිම රසයි. අපේ දුවත් බොනවා. පුතා නම් බොන්නේ නෑ. මේ අතරේ මහත්තයා පිගන් රාක්කේ සූරලා තීන්තත් ගාලා ඉවරයි දැන්. පොඩ්ඩක් වේලෙන්න තියලා තියෙනවා. නිකන් හේතුවට යන්නේ නැහැ පුතේ. ටීනා චොට්ටකින් යමු. එහෙනම් ඕක රෙදි කැලකින් පිහදාගෙන කන්නේ. මේ රෙදි කැලකින් නිකන් පිහදාන්න බෑ තාත කල්ලා එතකොට යයි. ගොඩක් දුර.
මේකට ගාන්න අලුතෙන් තීන්ත ගෙනාවේ නෑ. පුටු සෙටි අර ටීපෝ එකට ගාන්න ගෙනහලා තීන්ත ටිකක් ඉතුරු වුණා. අන්න කොළ ජාඩ ඒ තීන්ත ටික තමයි මේකට ගෑවේ. වසු පැටිය ඇවිල්ලා වගේ සද්දයක් ඇහෙනවා. චූචි පැංචා. චූචි පැංචෝ. අනේ චූචි පැංචා. කොහෙද යන්නේ? අම්මා ගාවට යනවද? එන්න එවනට අව්වයි ඔහේ. උදේ අපි බලා හිටියට උදේ ආවේ නෑ මෙයා. දැන් මේ දවල් වෙලා තමයි ඇවිල්ලා බැඳලා තියෙන්නේ. දවල්ට කෑම කාලා අපි ආයි හවස පොඩ්ඩක් වත්තපල්ලෙහාට ආවා. මොකද කොස්කොල ගොඩාක් වැටිලා තිබුණා. ඒ ටික චුට්ටක් අතු ගාලා වැඩිපුර ඒවා ටික මේ පිච්චුවා. ගොඩාක්ම ගස් යට ගොඩ කළෙත් නෑ සත්තු එහෙම ඉඳී කියලා. ඊට පස්සේ රෑට කන්න මම කොත්තු එකක් හැදුවා ගෙදර. නංගි අර කොත්තු රොටි පැකට් එකක් ගෙනත් තිබුණා. චිකන් හදලා එළවලු දාලා මේ කොත්තු රොටි එක ගෙදර කලවම් කළා. හරිම රසට තිබුණා. මම මේ දුවට කවනවා. මං කොත්තු එක හදන අතරේ යාට ඇඳේ නිින්ද ගිහිල්ලා දැන් මේ නිින්දෙන් ඇහැරවලා කවන ගමන් තමයි ඉන්නේ. මගේ පුතාගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ලොකු ගස් ලැබු ගෙඩියක් අපිට ගෙනත් දුන්නා. මහත්තයාට තමයි ගෙනත් දුන්නේ. ඊට පස්සේ දැන් රෑට කන්න මේ ඒකත් මං කැපුවා. මේකෙන් පොඩි කෑල්ලක් අරගෙන ඉතුරු ටික මං ෆ්‍රිජ් එකට දාලා තියෙනවා මේ හෙට කන්න. මොකද ගොඩාක් ලොකුයි. මං කිරලා බැලුවා කිලෝ 3කට ආසන්නයි. ඒ කියන්නේ 2 ග්‍රෑම් 990ක් විතර වගේ තිබුණා. මම මේ ඇට ටිකක් අරන් තියා ගන්නවා මේ හිටවන්න පැලවෙයිද බලන්න. හරිම රසයි මේ ගස් ලැබු එක. අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.